बिंबिसार एपुरही उदार මේ අසන්න වැටහෙනවද ඔබ වහන්සේලාට මා කීවරක් නම් බුදුන්ගෙන් ඉල්ලුවද මේ සංඝ ශාසනයේ බාරකාරත්වය මට බාර දෙන්න කියලා කෝ දුන්නද හාමුදුරුවනේ භික්ෂූන්ට විනය නීති අවශ්‍යයි අපේ ගෞතම බුදුන් වහන්සේ පවසා සිටින්නේ සංඝයා වහන්සේලාට විනය නීති පනවන්නට උවමනා නැහැ කියලානේ. ඒක වැරදි. බුදුන් සිතන විදිය වැරදි. ඔන්න බලන්න. බුදුන්ගේ හිතුවක්කාරකම් නිසා බුදුන්ට සිද්ධ වෙන දේ. තව ටික කාලයක් යන විට මේ කිසි කෙනෙක් බුදුන් ළඟ නැහැ. දේවදත්ත ගෞතම බුදුන් වහන්සේ ඔබගේ ගුරුවරයා නේද? ගුරුවරයා කියන දේ අහන්න නැතුව ඇයි ගුරුවරයාට එරෙහිවන්නේ? නැත ගෞතම බුදුන් මගේ ගුරුවරයා නොවේ. මා අවබෝධ කරගත් ධර්මය සදාකාලිකයි. බුදුන්ගේ ධර්මය අකාලිකයි. දැන් මමයි ගුරු. මම මගෙන් මෙගෙන ගතිමි. මුනිදුන් කුමන ආචාර්යවරයෙක්ද? එවත්නි මා පැමිණීමට පෙර දම්සභා මණ්ඩපයේ කුමක් සම්බන්ධව කතාබස් කරමින් සිටියේද? භාග්‍යවතුන් වහන්සේ අවසර. දෙව්දත් තෙරුන් ඔබ වහන්සේට බැනවැදුමින් වී සිටියේ. දැන් පමණක් නොවේ. පෙර භවයේ ඔය ලෙසින්ම මා සමග අමනාපයෙන් කටයුතු කළා. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු වීණා වාදනයෙන් සතුටු කර වූ ගුත්තිලටද මෝසිල නින්දා පහස කළා. රුපුන් පෙළන සූර්ය රාජ සුමිගුණ දෙන චන්ද්‍ර රාජ මහා කලා රසික රාජ ජයතු ජයතු මහරාජ ජය වේ ජය වේ ජය වේ ජය වේ රජදහනට වනස්පති ගන අඳුරට දහස්පති නැන නුවනට බ්‍රහස්පති කලා කෙතට සරස්වති සරස්වති සරස්වති
ලක්නීපා අනංග පරදන රූපා දොර දොර දල්වන දීපා සැරද සැරද අප භූපා සැරද සැරද අප භූපා රුපුන් පෙළන සූර්ය රාජ සොමිගුණ දෙන චන්ද්‍ර රාජ මහා කලා රසික රාජ ජයතු ජයතු මහරාජ ජය වේ ජය වේ ජය වේ ජය වේ ජය වේ අවසර රජතුමනි. ගුත්තිලැදරතුමනි. අපගේ මහරජෝත්තමයන්න් වහන්සේ ඔබතුමා වෙත ලබා දුන් ඔය රස කැවිලි වල පැණි රසය වෙන්ම ගෞරවය දමසු වෙලා. සුනාපරත පැණි රසවලට ගෞරවය මුසුවන්නේ කෙසේද? මේ අසන්න ඇදුරුතුමනි. අපගේ සුගන්තිකා කුමරිය අපගේ මහරජතුමා අපගේ මහරජතුමාගේ බිසවුන් වහන්සේ ගුත්තිල ඇදුරුතුමාගේ ගීත වාදනයට වශීකృత වෙලා ඉන්නේ. මගේ ගැයුම් වැයුම් අපේ මහරජෝත්තමයන්න් වහන්සේ ප්‍රිය කිරීමම මට කොයිතරම් ගෞරවයක්ද. මම මේ යුතුයකමක් හැටියට තමයි මේ රාජකාරිය ඉටු කරන්නේ. ඇදුරුතුමනි, ඔබතුමා පවසන වදන්ද හරියට ගීතයක පදවැල් වාගේම මිහිරි. මේ මිහිපිට ඉපදුන අපි කාට හෝ මොන යම්ම හෝ සේවයක් ඉටු කළ යුතුම වෙනවා. එයයි නියමය. ඒ සත්‍යයක් ඇදුරුතුමනි. ජයවේ 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 ලාල ලාල ආහා නාදමාල නාදමාල ආහා ලාල ලාල නාදමාල. සුනා බරත ඔබ මේ කවදත් නැති සතුටකින් ආනේ මල් මදිරා. මම මේ මල් මදිරා ගැන හිතමින් නටන්න හැදුවා විතරමයි. අපේ අප්පෝ මොකද මේ මං ගැන හිතිලා? අනික මං ගැන හිතිලා නටන්න මං නාටකාංගනාවක් කෑ. අනේ මල් මදිරෝ, දැන් මේ රාජමාලිගාවේ ප්‍රේමය වැහි වැහලා. ප්‍රේමය විතරද? වැරදුනා. ආලය ආලය. කාටද? ඔහෙට. මොන වෙයි පැවසුවේ? පැවසුවේ කැමැත්ත කැමැත්ත. අප පුතණුවන්, පුතණුනි, මෑණියනි, පියාණෙනි, රස කැවිලි. රජවාසලෙන් රස කැවිලි ලැබෙන්නේ
පුතණුවන්ගේ දක්ෂ ගායනය වාදනය නිසාමයි. රජතුමා සතුටින් සිටින්නේ ගීත කාව්‍ය රසයට ලොල් නිසා. එය සංසාරගත පුරුද්දක් විය හැකි. ඒක හැබැයි සොරොස්වියේදී වීණාව හැවුමේ අගතැන්පත් වුණේ මගේ පුතණුවයි. ඒත් පුතණුවනි ඔබ වාදනය කරන වීණා වාදනයන් වෙනත් නාදවලින් අපේ රජතුමාට සංග්‍රහ කළොත් නේද සුදුසු? එය සත්‍යයක් මෑණියනි. සංගීත කාව්‍යයට කළ නොහැක්කක් නොමැත. රාජමාලිගාවේ රාජ්‍ය මහාමාත්‍යාදීන් සතුටු කළා සේම පුතණුවන්ට පුළුවන් මුළු ජම්බුද්වීපයේම රටවැසියන් සතුටු කරන්න. ඒ වගේම අපේ මේ සංසාර ගමනත් සුවපත් කරන්න. මගේ බලාපොරොත්තුවත් එයමයි පියාණෙනි. ඔව් පුතණුවනි, එයම ඇති ඔබට මේ සසරෙන් එතර වෙන්න. පුතණුවනි, ඔබ රජතුමාව ගීත කාව්‍යයෙන් සුවපත් කිරීමෙන් රජුගේ මනස සුවපත් වෙනවා. මනස සුවපත් වීමෙන් රජුට යහපත් දැක්මක් ඇති වෙනවා. ඒ තුලින් ලැබෙන සැනසීම නිසා යුද කෝලහල නැති සෞභාග්‍යමත් රටක් බවට මේ රට පත් වෙනවා. රජමැදුරේ සිට රටවැසියා දක්වා මුළු රටක්ම සුවපත් කරන මට අද මගේ දෙමාපියන් අසරණ වෙලා. එලෙසින් නොසිතන්න මා පුතණුවනි. අපේ දැස් අන්ධ වුණත් ඔබ නිසා අපි ඉතා සතුටින් ජීවත් වෙන්නේ. අපේ ඇස් නොපෙනුනත් අපිට අපේ සංසාර ගමනේ කෙලවර පැහැදිලි. මෑණියනි, ඔය විලසින් සිතීමම මා සිතට සැනසීමක් ලබා දෙනවා. හොඳයි පුතණුවනි, ඔබ ගෙන අර රස කැවිලි වලින් ටිකක් චුන්නට දරන් තියන්න. හොඳමයි මෑණියනි. Tahawul tunai. Din. මෙදා පාර අපේ වෙළඳාම නම් ඉතාම ඉහළයි මක්කලි. තව කරත්ත දෙක තුනක බඩු පටවගෙන ආවත් අපට දෙන්න තිබුණා. මොන දෙක තුන? කරත්ත 10ක බඩු ගෙනාවත් දෙන්න තිබුණා මෙහෙ. මට 15යි වගේ. 15යි? අර දින් මට හොඳ වාදනයක ගීතයක රස විඳින්න ඕන. ඔබ කිව්වා හරි මක්කලේ.